අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. ඔයාගේ මාසේ පඩිය ගැන හිතන දේ කවදාවත් වෙන්නේ නැහැ. වෙන දේ ඔයාට හිතා ගන්නත් බෑ නේද? ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න මනි මාස්ටර් ශ්‍රී ලංකා විදියට මම ගෙනාවා ස්මාර්ට් සොලියුෂන් එකක්. මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මාසේ සැලරි එක හම්බුනාගෙන් පස්සේ ඔයාට පුළුවන් ප්ලෑන් කරන්න ඔයා කොහොමද ඔයාගේ සැලරි එක වියදම් කරන්න කියලා. ඔයාගේ ගෙදර වියදම් වලට ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් බිල්, ලෝන්, තෙල්, ට්‍රාන්ස්පෝර්ට් මේ වගේ එක එක වියදම් තියෙනවානේ. මේ වියදම් වලට ඔයාගේ සැලරි එකෙන් සල්ලි ඇලොකේට් කරලා බලනවා තව කීයද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මාසෙ මැදදී ඔයාට මොනවා හරි අන්ප්ලෑන් වියදමක් ආවොත් ඔයා දන්නවා මගේ ලිමිට් එක මෙච්චරයි. මෙතනින් එහාට ගියා කියන්නේ අනිවාර්යයෙන්ම ණය වෙන්න වෙනවා. මේ මාසේ ණය වුණා කියන්නේ මේ ණය ගෙවන්න වෙන්නේ ලබන මාසේ. එහෙම වුණොත් ඔයාගේ ලබන මාසේ සැලරි එකට තව දුරටත් ප්‍රෙෂර් එකක් වැඩි වෙනවා කියලා ඔයාට කරන්න තියෙන අනවශ්‍ය වියදමක් අන්ප්ලෑන් වියදමක් තියෙනවා ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේක පර්සනලි try කරලා තියෙනවා. ඉතින් කලින් මගේ සැලරි එකට හිතා ගන්න බැරි විදිහට වියදම් වෙනවා. ඒ කියන්නේ දන්න භාෂාවෙන් කියනවා හොඳටම කෙල වෙනවා. හැබැයි මේ විදිහට සැලරි ප්ලෑන් කරලා මම වියදම් කරන්න ගත්තට පස්සේ මට සැලකිය යුතු කන්ට්‍රෝල් එකක් මේ වෙද්දි හම්බෙලා තියෙනවා. එහෙනම් ඔයාලත් මේ සැලරි ප්ලෑන් කියන ෆීචර් එක try කරලා බලන්න. අතට මේකේ නම තමයි monthly plan කියලා තියෙන්නේ. ඔයාලට මේක වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. එහෙමනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මනි මාස්ටර් ශ්‍රී ලංකා අපිව ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා.